අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ඔයාගේ එක්ස් වරින් දන්න ක්‍රම 3ක්. අංක 1. උඹේ එක්ස් දැනෙන්න දීපන් උඹ එයා නැතුව මාර ආතල් ලයිෆ් එකක් ගත කරන්න කියලා. එයාට දැනෙන්න දීපන් උඹේ ජීවිතේ තිබ්බ එකම හූනියම ඒ මනුස්සයා කියලා. ඉතින් හිතන් ඉන්නේ මචං එයාලා දාලා ගියාට පස්සේ අපි ජීවිත කාලෙම එයාලා වෙනුවෙන් දුක් විඳින්න ඕනේ කියලා. නෑ. පොඩ්ඩක් එයාට දැනෙන්න දීපන් එයා නැතුව ඔයාගේ ජීවිතේ කොච්චර සුන්දරව දැන් ගත වෙනවද කියලා. අංක 2. මාසෙකට සැරයක්වත් ඔය කුණු ගොඩ ආයෙත් තුට්ටක් අවුස්සලා තෑන්ක්ස් මගේ ජීවිතෙන් ගිය එකට කියලා කියපන්. ඕ දැන් උඹ බලන්න රෙද්දක් ඇදලා කොහමද ආයෙත් එක්ස්ට්‍රා මැසේජ් එකක් දාන්නේ කියලා. උඹට පුළුවන් මචං හෙන රැන්ඩම් ටෙක්ස්ට් එකක් එයාට යවන්න හරියට නිකන් හැමෝටම යවපු බ්‍රෝඩ්කාස්ට් මැසේජ් එකක් වගේ එකක්. එතකොට අනිවාර්යෙන් උඹට රිප්ලයි එකක් එනවා. ඒ රිප්ලයි එකට මැසේජ් ටිකක් දාලා කියපන් බොහොම ස්තුතියි මගේ ජීවිතේ මාව අත්හැරලා ගියාට මම දැන් හරි සතුටින් ජීවත් වෙන්න කියලා. ඒක තමයි මචං අපිට තියෙන එක විනෝදේ. ඔබ තාමත් මේ වීඩියෝ එක බලන් ඉන්නවා කියන්නේ මචං උඹට එක්ස් එක පුදුම තරහක් තියෙන්නේ. එහෙනම් මේ අංක 3 උඹටමයි. අංක 3. උඹට පුළුවන් එයාගේ ෆ්‍රෙන්ඩ් සර්කල් එකේ ඉන්න යාළුවෙක්ට ටෝක් වෙන්න. නැත්තම් ටෝක් කරන්න. හරි. ඔයාට ඇහුණා හරියටම හරි. ලව් කරන්න යන්න ඕනේ නෑ. තුට්ටක් ටෝක් වුණා වගේ රඟපාන්න. කොහොමද මචං ඔය එක්ස්ලා කියන්නේ